කල්තුමනි අපේ පියතුමනි අපේ පරිසර අමාත්‍යාංශ සමාජිතුමනි ආණ්ඩුකාරතුමිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ වගේම පරිසර අමාත්‍යාංශය නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න අපේ රාජ්‍ය නිලධාරීන් පාසල් දරුවන් මම හිතනවා අද ඉතාමත් වැදගත් දිනයක්. පෞද්ගලික මම ගත්තොත් මම හිතන්නේ මම රැස්වීම විශාල ප්‍රමාණයක් ආමන්ත්‍රණය කරලා ඇති. විවිධ අදහස් විවිධ අවස්ථාවල ප්‍රකාශයටපත් කරලා ඇති. මම හිතනවා අද මට පැවරී තිබෙන්නේ හුදු කතාවක් නෙවෙයි. අද පැවරී තිබෙන්නේ අපේ මාතෘ භූමියත් අපේ පරිසර පද්ධතියක් පිළිබඳ බැඳීම සහ වගකීම. ඒ වගේම මේ උත්සවයක් මම හිතනවා හුදු උත්සවයක් නෙවෙයි. පරිසර පද්ධතිය පිළිබඳ අපේ තියෙන බැඳීම, අපේ තිබෙන හැඟීම්, අපේ තිබෙන වගකීම් ප්‍රකාශයටපත් කිරීමක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍ය පිළිබඳව ඉතිහාසයේ ලියවෙන ලියවිලි තුලත් වර්තමානයේ අපේ විදේශික නියෝජිත මහත්මයෙක් සහභාගී වුණොත් ඔවුන් මුණ ගැසිලා පළමු වාක්‍ය තමයි අපිට කියන එක ඔබගේ රට ලස්සනයි, beautiful ශ්‍රී ලංකා. ඉතිහාසයේ අපේ රටේ පරිසර පද්ධතිය පිළිබඳ ඉතාමත් අගනා ඉතිහාසයක් අපිට හිමි වෙලා තිබෙනවා වගේම වර්තමානයේ අපේ රට අලංකාරත්වයට ලස්සනට පත් කරලා තිබෙන මේ පරිසර පද්ධතිය. එහෙත් මේ අපිට පෙනෙන අලංකාරත්වයේ පිටුපස යට ඉතාමත් ගැඹුරු ඛේදවාචක ගැඹෙලා තිබෙනවා. අපට මේ පෙනෙන සුන්දරත්වයේමද සැබවින්ම අපේ පරිසර පද්ධතියේ අපි මුහුණ දී තියෙන අභියෝගය. අපි මේ දකින අලංකාරත්වයේමද සැබවින්ම පරිසර ශාස්ත්‍රයේ අපි දකින අලංකාරත්වය නැහැ. ඊට වඩා ප්‍රබල අභියෝගයක් සහ ගැඹුරු ඛේදවාචකයකට අපි මුහුණ දී තිබෙනවා. අපි කුඩා කාලයේදී අපේ රාජ්‍ය අපි හඳුනාගත්තේ නායම් වලින් තොර රාජ්‍යයක් ලෙස. එහෙම ඉගෙනගත්තු අපි අපේ ජීවිත කාලය තුලම අපි නායාමේ ඛේදවාචකයේ අත්විඳිනවා. මා දන්නා මේ කෑගල්ල ප්‍රදේශෙත් ඔබ දන්නවා පහුගිය කාලේ විශාල නායාමක් කරා මිනිස් ජීවිත අහිමි වුණා. අපි කුඩා කාලයේදී අපේ රට අපි හඳුනාගත්තේ ගන් වතුර වලින් විශාල නියගයන්ගෙන් තොර රාජ්‍යයක් ලෙස. ඒ හිමිකම සහිත ඉපදුණු අපි අපේ ජීවිත කාලය තුලම මහා ගම් වතුරයන්ගේ විනාශයන්, මහා නියගයන්ගේ විනාශයන් අපි අත්විඳිනවා. ඒ වගේම අපි දන්නවා අලි මිනිස් ගැටුම. සාමාන්‍යයෙන් ගත්තොත් එක වසරක අලින් විසින් මිනිස්සු ඝාතනය කළා තිබුණ 172ක්. එම වසරෙම අලින් ඝාතනය වෙලා තිබුණා 450කට ආසන්න ප්‍රමාණය. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් එක් මිනිස් ඝාතනයකට අලි ඝාතන 3ක් සිද්ධ වෙනවා. අපිට ඉතාමත් හොඳ ජෛව පද්ධතියක් හිමි වී තිබුණු රාජ්‍යය මේ පරිසර පද්ධතිය සහ එහි වෙසෙන ජීවීන් අතර විශාල ගැටුමක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ නිසා වර්තමාන ජීවත් වෙන අපිට අත්තරින්න බැරි වගකීමක් සහ යුතුයකමක් තිබෙනවා. යලි අපි මේ රාජ්‍යය පරිසර පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කළ යුතුයි. යලි ප්‍රතිස්ථාපනය කළ යුතු මේ පරිසර පද්ධතිය. මෙය
මේ ඛේදවාචකයේ මේ විදියටම ඉදිරියට ගෙන්න ගියොත් අපේ අනාගත දරු පරම්පරාවන්ට අපේ අනාගත පරපුර වෙත අපි හිමි කරනු ලබන්නේ ඛේදවාචකය. එනිසා වර්තමානයේ අපි ජීවත් වෙන පුරවැසියන් හැටියට අපිට අත්හල නොහැකි වගකීම තමයි මේ පරිසර පද්ධතිය නිසි පරිදි යලි ප්‍රතිස්ථාපනය කොට අනාගත පරම්පරාවට ආරක්ෂා කරලා දීම. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ පරිසර පද්ධතිය විනාශයේ පිටුපස්ස අපි විශාල ශක්තිමත් අනපනත් ප්‍රමාණයක් අපිට තිබෙනවා. මම හිතනවා අපේ රටේ බලවත්ම අනපනත් තිබෙන්නේ පරිසර ශාස්ත්‍රයට. තාම ශක්තිමත්. ඒ වගේම ඊටමත් විධිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. මේ අනපනත් ක්‍රියාත්මක කිරීම සහ එම අනපනත් වලින් අවශ්‍ය පරිසර පද්ධතියට ආරක්ෂාව ලබා දෙන්න. ඒ වගේම පොදු පුරවැසියා පරිසර පද්ධතියත් එක්ක අනන්‍ය බැඳීමක් තිබෙනවා. පොදු පුරවැසියා මතක තබා ගන්න. කොතනක හෝ පාරිසරික විනාශයක් සිද්ධ වෙනවා නම් ඒ ගමේ පුරවැසියන් පළමු කොටම ඒකට එරෙහිව අඬ නගනවා. ඒ නීති විරෝධී වනයේ කපා හෙලීමක්ද? නීති විරෝධී ගල්වලක්ද? නීති විරෝධී ඉඩම් පිරවීමක්ද? නීති විරෝධී ලෙස පතල් වැලි කැණීමක්ද? මේ සියල්ල පළමු කොටම අපේ රටේ පුරවැසියන් ඒ දැනුවත් කරනවා, ඒට එරෙහිව කටයුතු කරනවා. එබැවින් අපිට අනපනක් තිබෙනවා. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් තිබෙනවා. සහ පොදු ජනයාගේ ඒ සඳහා ස්වයං ආරක්ෂණයක් ඉදිරියට තිබෙනවා. හැබැයි එහෙත් අප අසමත් වී තිබෙනවා මේ විනාශය වළක්වා ගන්න. පළමු කොටම මේ විනාශයන් පිටුපස දේශපාලන අධිකාරිය තිබුණා. මොකද බලන්න. අපේ රටේ ප්‍රාදේශීය වැලිතොටුපොළ විශාල ප්‍රමාණයක් අයිති එක්ක දේශපාලකයට එක්ක දේශපාලකයාගේ සමීපතමයට. ඔබ දන්නවා මට වට. අපේ ගල් මෙහෙත් තෙමද කෑගල්ලේ තෙම මම දන්නවා. අපේ ගල් වල අයිති කාටද කියලා බැලුවොත් එක්ක දේශපාලකයට එක්ක දේශපාලන රැකවරණ ලබන කෙනාට. අපේ වන විනාශය කවුද කියලා බැලුවොත් දේශපාලකයෝ. ඉස්සර කියමනක් තිබුණා මේ හබරන කැලේ විනාශ කරනකොට, විශාල කැලයක් හබරන. ඒ හබරන කැලේ විනාශ කරනකොට ඡන්ද කාලේ පොඩි පෝස්ට් එකක් ගහලා තිබුණා. පොඩි ගස්වල එල්ලලා තිබුණා. ලොකු වුණාම අපිත් මහින්ද සෝමට ගියා. ඒකට මේ වනයේ විනාශ කිරීම දේශපාලන අධිකාරිය ආරක්ෂණය සහ රැකවරණය තිබුණ මතක තබා ගන්න. ආණ්ඩුකරුතුමිය දන්නවා. නීති විරෝධී පතල් පිටිපස්සේ ඉන්න කවුද? දේශපාලන අධිකාරිය. එනිසා අපේ මේ දේශපාලන අධිකාරිය සැලකිය ප්‍රමාණයකින් මේ වන විනාශය වෙනුවෙන් මේ පරිසර පද්ධතිය අදාත්පත් වී තිබෙන ඛේද වාචක වෙනුවෙන් විශාල අනුග්‍රහයක් සපයලා තිබෙනවා. ඒ වගේම සමහර අය මයිතා විවෘතව කියන්නේ සමහර නිලධාරීන් ඒට කැමැත්තෙන් යටත් වෙලා තිබෙනවා. කැමැත්තෙන් අමාත්‍යවරයාට වඩාත් වැඩියෙන් සමීප වෙන්න, තමන්ගේ තිබෙන තනතුර යම් ප්‍රමාණයකට ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් කළුගලේ ඔළුව ගහගන්නේ ඇයි කියලා යටත් වෙන්න. මේ ආදී ආකාරයෙන් අපේ රටේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය විටක යටත් වී තිබෙනවා. විටක හැප්පිලක් තිබෙනවා. මම දන්නවා හැප්පුණු අයට මොකද උනේ කියන්න. ඒ නිසා පළමු කොටම අපි යලි අපේ මාතෘභූමියට ජීවය කැටුව එනවා නම් ඒ සඳහා දේශපාලන අධිකාරිය ඒ ජීවයේ සපේන නේද ජීවයේ මියදෙන මරා දමන පංගුකරුවෙක් වෙනුවට ජීවයේ ලබා දෙන පංගුකරුව බවට පත් විය යුතුයි. මම ඔබට ඒ සහතිකය දේශපාලන අධිකාරිය ප්‍රධානියට මම ලබා දෙන්නම්. ඔබ වැඩි කරන්න.
ඊළඟ හැබැයි නිලධාරි යාන්ත්‍රණය දැන් සමහර විට පොදු ජනයාගෙන් ලැබෙන විවේචනය තමයි දේශපාලන අධිකාරිය යහපත්කරණයට ලක් වෙලා තිබුණාට පැරණි නිලධාරි යාන්ත්‍රණයේ යම් කොටස් මම කියන්නේ සියලු දෙනාම නෙවෙයි යම් කොටස් පැරණි පුරුද්දෙන් ගැලවෙන්න අසමත් වී තිබෙනවා. එනිසා තමයි අපිට RMU එකෙන් මුදල් සමග නිලධාරීන් හම්බ වෙනවා. අපිට ඉමිග්‍රේෂන් එකෙන් පාතාල නායකයන්ට પાස්පෝර්ට් හදපු අය හම්බ වෙනවා. අපිට කස්ටම් එකෙන් නීති විරෝධීව බඩු පන්නන්න උදව් කරපු අය හම්බ වෙනවා. අපට පරිසර අමාත්‍යාංශයෙන් නිසි අනුකූලතාවයට තොරව බලපත්‍ර දීපුව හම්බ වෙනවා. විශේෂයෙන්ම අපේ පතල්ලා කැනීම් අංශය. සත්‍ය මා කියන්නේ සියලු දෙනාම හවුල් කියලා. එනිසා මේ පරිවර්තන ඇති කරන්න එකක් දේශපාලන අධිකාරිය ලෙස අපි අපේ පූර්ණ සහාය ලබා දෙන්න. ඒ වගේම මම හිතන නිලධාරී යාන්ත්‍රණය පරණ පුරුදු අත්තර අලුත් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. මම නැවත අවධාරණය කරන්නේ වෙනස් වෙන සූදානම් නැත්නම් සහතික වශයෙන් වෙනස් කරනවා. මොකද මේ පරිසර පද්ධතිය පිළිබඳ අපිට තිබෙන බැඳීම සහ අපේ ආරක්ෂණය මොනතරම් වගකීමක්ද මා අනුරාධපුරයේ. මට මතකයි අපිට බම්බයක් කපනකොට වතුර තිබුණා. අඩි 6ක් කපනකොට වතුර තිබුණා. අපි කුඹුරේ වක්කඩෙන් වතුර බිව්වා. අද මගේ ජීවිත කාලය ඇතුළත මම දකිනවා බම්බ ගණනාවක් කැපුවත් වතුර නැති අනුරාධපුරය. ලංකාවේ වැඩිම වතුර කඩ තිබෙන ප්‍රදේශය අනුරාධපුරය බවට පත් වෙලා තිබෙනවා. අපි අපේ ජීවිත කාලය තුල හිතුවේ නෑ අනුරාධපුරේ වතුර කඩ දකින්න පුළුවන් වේවි කියලා. හැබැයි අපි දකිනවද අනුරාධපුරේ වතුර කඩ? ඒ නිසා අපේ ජීවිත කාලය තුලම මේ පරිසර පද්ධතියට ඇති වී තිබෙන මහා විනාශයේ ඛේද වාචක අපි අත්විඳිනවා. ඉස්ස අපිට මතකයි කඩු ගන්නාව කන්ද නගිනකොට අපේ කන් අගුල් වැටෙනවා රැහැයියන්ගේ සද්ද ඇහෙනවා. අද කඩු ගන්නාව අවට මිනිසුන්ට බොණ්ඩ වතුර නැහැ. අර පැත්තෙන් වැල්ලවාය ඇල්ලහරා බණ්ඩාරවලට එනකොට ඇල්ලපාර ටික දුරක් යනකොට අපේ කන් අගුල් වැටෙනවා රැහැයියන්ගේ සද්ද ඇහෙනවා. අද මොකද සිදු වී තිබෙන්නේ? ගංගා වියලිලා තිබෙනවා. මේ අපේ ජීවිත කාලය තුල අපි දැකලා තිබෙන ඛේද වාචකේ. දශක ගණනාවක් මුළුල්ලේ මේ පරිසර පද්ධතිය පිළිබඳ අපේ තිබුණු බැඳීම සහ වගකීම අපි අත්හැරපු જાතියක්. නිසා අපේ ජීවිත කාලය තුලම අපි ඒ ඛේද වාචකයේ අත්විඳින જાතිය බවට පත් වී තිබෙනවා. මා කියන්නේ නෑ මේක වසරකින් දෙකකින් යලි තිබුණු තත්ත්වයට ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට තිබෙනවා. මම ඈතකදී මහවැලි අධිකාරියත් එක්ක සාකච්ඡා කරනකොට අපේ මධ්‍ය කඳුකරේ තිබෙන ජලාශ විශාල ප්‍රමාණයක් අද රොම් මඩ වලින් පිරලා තිබෙනවා. විශාල ප්‍රමාණයක්. විශාල මුදල් දාලා අපි ජලාශ ගොඩනගා තිබෙනවා. රොම් මඩ වලින් පිරලා තිබෙනවා. අපි පාරිසරික ලෙස හරියටම අපි ජලාශ පිළිබඳව කල්පනා කරාද කියලා මම හිතන්න ඕන. මොකද අපේ ඉතිහාසයේ තිබුණු ඉතාමත් හොඳ ශක්තිමත් පරිසර පද්ධතියත් එක්ක සම්බන්ධ වූ සංවර්ධන උපාය මාර්ගයක් තිබ්බා. අපි ඉතිහාස මිතුන් කවදාවත් මධ්‍ය කඳුකරේ ජලාශ ගොඩ නැගුවේ නැහැ. හැම කෙනාම කරපු දේ තමයි මධ්‍ය කඳුකරේ ආරක්ෂා කරලා ඒකෙන් රූරා ගලන ගංගා පද්ධතිය හරස් කරලා තැන්නට වතුර ගත්තා. අංගම්මැඩිල්ල වේල්ල ඒ විදිහට ගොඩ නැගෙනවා. මිනිපෙ වේල්ල ඒ විදිහට ගොඩ නැගෙනවා.
හැබැයි අපේ රටේ අපි මධ්‍ය කඳුකරයට අත තිබ්බා. ඉස්සර මධ්‍ය කඳුකරේ තමයි අපේ අලින්ගේ ගහන කලාපය බවට පත් වුනේ. ඒක තමයි ඒක අර සුදු නායකයෙක් අලි 108ක් ඝාතනය කරන්නේ මධ්‍ය කඳුකරේ. ඉතිහාසෙ ලියලා තියෙනවා. හැබැයි මධ්‍ය කඳුකරේ ඉන්න සත්ත්ව ගහන සියල්ල තැන්න දක්වා ගමන් කරනවා. නිසා යලි අපි මේක ප්‍රතිස්ථාපනය කරන්නේ කොහොමද? ඒක දීර්ඝ ව්‍යායාමයක්. සැලකිය යුතු සමහර දශක සමහර විට සියවස් වලින් අද අපි මේ පරිසරයේ භුක්ති විඳින ඛේදවාචකය දිගු ඉතිහාසයක ඛේදවාචකයේ උරුමයක්. හැබැයි මේක කොතනින් හරි අපි නතර කළ යුතුයි. ඔබට දකින්න නැති මේ ආස සිසාරා කොච්චර කොක්කුරෑන් පියාඹමින් ගිය ඉතිහාසයක් අපි දැකලා තියෙනවද? අපිට මතකයි පොඩි කාලේ කොක්කුරෑන අහසේ පියාඹගෙන යනකොට අපි කෑ ගහලා කියනවා පස්සේ යන්නා වාලා වාලා කියලා. මන් දන්නේ නැහැ ඒකට ඉස්සරහට යනවද කියලා. තිබුණ නැද්ද? අද කොක්කු පද්ධතිය. ඉස්සර අපි දකිනවා අපේ ගම් ඇතුලේ ශ්‍රීපාදේ සරහා ගමන් කරන සමනරයන් පද්ධතිය. මතකද? අපි කියන ශ්‍රීපාද කාලෙට ශ්‍රීපාදයට යනවා සමනලුන් කියලා. අද ඉන්නවද අපිට එම සමනරයන් පද්ධතිය? මේ කිසිවක් වෙන කිසිදු ජීවියෙක් විසින් ඇති කරලාද ව්‍යසනයක් නෙවෙයි. මේ ව්‍යසනය අප විසින් ඇති කරලාද ව්‍යසනයක්. එනිසා අපි යලි අපේ දුවදරුවන්ට අපේ අනාගතේ බාර ගන්න ඉන්න අපේ දරු පරම්පරාවට හොඳ පරිසර පද්ධතියක් අපි නිර්මාණය කරලා දෙන්න ඕන. සමනරුන්ට ආපසු යීමට අමතක වන දේශයක කිසිදු දරුවෙකු හැදී වැඩි නොවිය යුතුය. ඒ සමනරුන්ගේ වගකීම නොවේ. ඒ අපේ වගකීම කියලා මම විශ්වාස කරනවා. එනිසා අපේ ආණ්ඩුව විශේෂයෙන්ම අපේ අමාත්‍යතුමා සහ කාර්ය මණ්ඩලය මම විශ්වාස කරනවා මේ පරිසර පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා මේ යන ගමන ඊටම ශක්තිමත් ගමන බවට පත් කරගන්න පුළුවන් වේවි. මම ඇතිතරම් දැකලා තිබෙනවා පරිසර ජාතික ප්‍රතිපත්ති නේද? විවිධ කාලවකවානුවල විවිධ නාමකරණයෙන් මේ පරිසරය පිළිබඳ ජාතික ප්‍රතිපත්තීන් හැදිලා තියෙනවා. මම හිතන්නේ පරිසරය පිළිබඳව වෙනස් වූ ජාතික ප්‍රතිපත්තීන් තියෙන්න පුළුවන්. අපිට ආර්ථිකය පිළිබඳව වෙනස් සංකල්ප තියෙන්න පුළුවන්. අපිට අධ්‍යාපනය පිළිබඳව වෙනස් සංකල්ප තියෙන්න පුළුවන්. හැබැයි අපිට පරිසරය පිළිබඳව වෙනස් සංකල්පයන් තිබෙන්න පුළුවන් ශාස්ත්‍රයක එකම සංකල්පය. මොකද්ද? සුරක්ෂිත කොට යලි ප්‍රතිස්ථාපනය කොට අනාගත දරු පරම්පරාවට ආරක්ෂා කොට ලබා දීම. ඔකනේ ප්‍රතිපත්තිය. නමුත් අද ඒක නිකන් නේද රැල්ලට යන ආණ්ඩුවක් කෙනෙකුට අමාත්‍යවරයෙක් කෙනෙකුට නේද අලුත් ප්‍රතිපත්ති රාමුන් පිළිබඳ කතා කරන මට එක මහත්මයෙක් හම්බුණා පෙරදින මේ රුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. එතුමත් එක්ක අපි දේශපාලන පක්ෂයේ බලය ලබා ගැනීම සඳහා මේ පරිසරය ගැන කතා කරනකොට එතුමා කිව්වා. එතුමා පොත් ගොඩක් අරගෙන ආවා. එතුමා කිව්වා මේ රටේ ජාතික ප්‍රතිපත්තීන් ගොඩක් හදන්න මම සහභාගී වෙලා තියෙනවා කියලා. එතුමා ගැන මම ගොඩක් තේරුණා. හැබැයි ප්‍රතිපත්තීන් හදලා තියෙනවා. එනිසා අද අප මුහුණ දී තිබෙන ප්‍රතිපත්තීමේ අඩුවක හිගියක ප්‍රශ්නයක්ම නෙවෙයි. අද අප මුහුණ දී තිබෙනවා මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වෙන දේශපාලන අධිකාරී නායකත්වයට රාජ්‍ය යාන්ත්‍ර නායකත්ව මම කියන්නේ පුරවැසියා අපිත් එක්ක ඉන්නවා. පුරවැසියා අපිත් එක්ක ඉන්නවා. ඒ නිසා තමයි පළමු කොට මම කලින් කිව්වා පළමු කොටම පරිසරයේ විනාශයක පළමු විරෝධය එන්නේ ගමේ කෙනාගෙන් නෙමෙයි ඔබට ඇවිල්ලා තියෙන්නේ. මෙයාගෙන් නෙමෙයි. ඒ නිසා අපිට අපේ රටේ මේ පරිසර පද්ධතිය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් මඟ පෑදලා තියෙනවා. අපි මෙහිදී පරිසරය පිළිබඳ ප්‍රශ්නේදී මම හිතනවා අපි හැම දිනාටම එක තැනකට එන්න පුළුවන් ප්‍රශ්නයක් මේක කියලා. දේශපාලන මතවාදයන් කුමක් වුවත් පරිසර ආරක්ෂණයේදී අපි එක තැනකට එන්න පුළුවන්. සිංහල දෙමළ මුස්ලිම් ජාතිකත්වයන් කවරක් වුණත් පරිසර ප්‍රශ්නේදී අපිට එකට එන්න පුළුවන්. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි කවර ආගමක් වුණත් පරිසර ප්‍රශ්නේදී අපිට එකට එන්න පුළුවන්.
මා හිතනවා මේ පරිසර පිළිබඳ ශාස්ත්‍රය අපේ ජාතික ඒකාග්‍රතාවය ශක්තිමත්ව නිර්මාණය කරන්න පුළුවන් ශාස්ත්‍රයක්. අපි ගොඩක් ඒවා බෙදිලා විසඳුම් හොයන්න උත්සාහ කරන ජාතිය. ගොඩක් ඒවා වෙන් වෙන්න විසඳීම සඳහා පොරබදන කණ්ඩායම. හැබැයි අපිට අවස්ථාවක් ලැබිලා තිබෙනවා ජාතික ඒකාග්‍රතාවයෙන් පොදු ජාතික විඥානයකින් යුතුව මේ පරිසර පද්ධතිය කෙරෙහි ආරක්ෂණය කෙරෙහි වැඩසටහනක් හදන්නත් වැඩසටහන ක්‍රියාත්මක කරන්නත් පොදු ජාතික විඥානය ගොඩනැගීම සඳහා අවස්ථාවක් ලැබිලා තිබෙනවා. එනිසා අපි කියන්නේ දලුලන්න ඉඩ දෙන්න. මේ දලු මකා දැමුයි. මේ බීජ විනාශ කොට දැමුයි. දලු ලෑමට පෙර දල්ල කඩා විනාශ කරේ මේ මිනිස් ක්‍රියාකාරීත්වය. එනිසා අපි මේක නිදැල්ලේ ස්වභාවිකව අපි මේ පරිසර පද්ධතියට දලුලන්න ඉඩ දෙන්න ඕනකම තිබෙනවා. අපි මේ පසට යලි ජීවය ගෙන තියුතු තිබෙනවා. වියලුණු පසක් ජල පද්ධති තාමත් පතුලට හිඳුණු පසක් අපි හැල්මේ දුවලා කොන්ක්‍රීට් ප්ලාස්ටික් වේගය මත විනාශයට පත් කරන රාජ්‍ය යලි ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අපි හැම දිනකටම වගකීමක් තියෙන කියලා මම විශ්වාස කරනවා. එහිදී අපි ලෝක ජාතීන්ට පවසන්නේ මෙයයි. අප ප්‍රමාණයෙන් කුඩා දූපතක් වෙන්න පුළුවන්. නමුත් අද අපි හෘද සාක්ෂිය දෙවන්තිකු ලෙස නැගී සිටින්න පුළුවන්. අපේ රට අපි එකට එක්ව යලි ඉතාමත් හොඳ පරිසර පද්ධතියකට හිමිකම් කියන රාජ්‍ය බවට පත් කරන්න පුළුවන්. අන්න එදාට ලෝකය ශ්‍රී ලංකාව දිස බලලා මෙහෙම කියයි. මෙන්න පස මෙන්න ආත්මයක් බවට පත් කරගත් ජාතියක්. මෙන්න මිහිතලයේ සමග ප්‍රතිවිරෝධය නෙවෙයි. මිහිතල සමග සාමය ඇති කරගත්තු ජාතියක්. අද අපි ඉන්නේ මිහිතලයේ සමග ගැටුමක. මිහිතලයේ සමග සාමය ඇති කරගත්තු ජාතියක්. ඒ අපගේ සිහිනේ බවට පත් කරගමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. දෙදහස් 25 ජගත් පරිසර දින සමරුමේ ජාතික උත්සවය අභිමානනීය පරමාර්ථ